මෙටා ඇඩ් සෙටප් කරනකොට ගොඩක් කට්ටියට තියෙන අවුලක් තමයි කාලයත් එක්ක ඇඩ් වල රිසල්ට් අඩු වෙන එක. ඉතින් මේ රිසල්ට් අඩු වෙන බලපාන එක හේතුවක් තමයි මෙන්න මේ ෆැටිග් කියන එක. ෆැටිග් කියන එක මම ගත්තොත් මේක කොටස් දෙකක් තියෙන එකක් තමයි ඇඩ් ෆැටිග්, අනිත් එක තමයි ඔඩියන්ස් ෆැටිග්. එතකොට මේ ඇඩ් ෆැටිග් කියන එක ගත්තාම ඔයා හිතන්න ඔයාගේ ඇඩ් එකට ඔයා යූස් කරන්නේ ක්‍රියේටිව් එකක් හෝ කිහිපයක් ඔයා තියාගෙන ඉන්නවා. ඔය ක්‍රියේටිව්ස් ටික තමයි දැන් එක දිගට ගොඩ කාලයක් තිස්සේ ඔයා යූස් කරන්නේ. ඉතින් මේ ඔඩියන්ස් එකට මේ ඔයා යූස් කරන ක්‍රියේටිව්ස් ටික දැකලා ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ඇඩ් එකට එන ක්ලික්ස් වල සාමාන්‍යයෙන් ලොකු කොස්ට් එකක් යන්නත් පුළුවන්. ඒත් එක්කම මේ වගේ CPM එකත් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඔය සේරම එකතු වෙලා ඔයාගේ කන්වර්ෂන් රේෂියෝ එක අඩු වෙන්නත් පුළුවන්. ඒත් එක්කම මේ කන්වර්ෂන් වලට යන කොස්ට් එක වැඩි වෙන්නත් පුළුවන්. ඔන්න ඔය දේවල් නිසා ඔයාගේ ඇඩ් එක ෆේල් වෙන්න පුළුවන්. ඉතින් ඒකට එක හේතුවක් තමයි මේ ඇඩ් ෆැටිග් කියන එක. ඊට පස්සේ මේ ඔඩියන්ස් ෆැටිග් කියන එක ගත්තට පස්සේ මේ පහලින් මම දාලා තියෙනවා. මෙතනදි වෙන්නේ ඔයා හිතන්න ඔයා එක ඔඩියන්ස් එකක් හදලා තිනවා. ඔය ඔඩියන්ස් එකට ඔයා සෑහෙන කාලයක් තිස්සේ ඔයා ඇඩ්වර්ටයිස් කර කර යනවා. එක එක විදිහේ ක්‍රියේටිව්ස් එක එක විදිහේ වීඩියෝස් ඔය දේවල් දානවා. හැබැයි ඉන්නේ එකම ඔඩියන්ස් එක. ඔය ඔඩියන්ස් එකට ඔයාගේ මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන දේවල් දැකලා ඇති වෙන්න පුළුවන්. එතකොටත් එන්නේ මේ ඇඩ් එක ඒ කියන්නේ අපි දාන ක්‍රියේටිව්ස් එයාලා බලන්නේ නැහැ. එහෙම නැත්නම් ක්ලික් කරන්නේ නැහැ. ඒක ස්කිප් කර කර යනවා. එතකොට වෙන්නේ සාමාන්‍යයෙන් මේ ඔඩියන්ස් එක පොඩි නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකම ඔඩියන්ස් එකට අපි ඇඩ්වර්ටයිස් කරන නිසා වෙන්න පුළුවන්. අපි ඒක නිසා නිතරම අලුත් ඔඩියන්ස් try කරන්න ඕන. අපි look like ඔඩියන්ස් හදන්න ඕන සහ නිතරම එක එක විදිහේ ඔඩියන්ස් අපි try කරන්න ඕනේ. එතකොට මේ ඔඩියන්ස් ෆැටිග් වෙන එක අපිට වළක්ව ගන්නත් පුළුවන්. එතකොට මම දැන් කලින් කිව්වා වගේ ඇඩ් ෆැටිග් වෙන එක සහ ඔඩියන්ස් ෆැටිග් වෙන එක අපි වළක්ව ගත්තොත් ඉතින් අපිට මේ එක රීසන් එකක් තමයි අපි මේ ඇඩ්වර්ටයිසිං වල කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙටා ඇඩ් වල තියෙන ෆේල් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක්ම අඩු කරගන්න පුළුවන් මේ ඇඩ් ෆැටිග් වෙන එක සහ ඔඩියන්ස් ෆැටිග් වෙන එක හරියට මැනේජ් කරගත්තොත්. එතකොට මේ දෙකේම එකම තේරුමක් වගේ තමයි තියෙන ඇඩ් ෆැටිග් කියන එකයි ඔඩියන්ස් ෆැටිග් කියන එකයි දෙකම එක හා සමාන තේරුමක් තියෙන. ඒක නිසා කොහොම හරි අපි නිතරම කැම්පේන් මොනිටර් කරන්න ඕන. ඒක ක්ලික් රේට් බලන්න ඕන, CPM එක බලන්න ඕන. කොහොමද මේක කන්වර්ෂන් රේෂියෝ එක, කොස්ට් එක මේ දේවල් හැමදේම අපි නිතරම චෙක් කරනවා නම් අපිට පුළුවන් ඇත්තටම මේ ඇඩ් ෆැටිග් වෙන එක කල් තියාම අඳුරගන්න. එතකොට ඔයාට මේ ෆැටිග් ගැන ලොකු අයිඩියා එකක් තව ගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ channel එකේ වීඩියෝ එක තියෙනවා මේ ෆැටිග් ගැන ඇඩ් ෆැටිග් ගැන කරපු ලොකු වීඩියෝ එකක්. ඉතින් ඒකෙන් ඔයාලට සම්පූර්ණ නොලෙජ් එකක් ගන්න පුළුවන් මේ ඇඩ් ෆැටිග් ගැන.